මෙන්න මෙහෙම තමයි ලිවස් ලෝගෝ එක ඔයගොල්ලෝ ලං කරලා බලුවාම පේන්නේ. ඔන්න අදත් මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන අලුත් ෂූ එකක් ගැන ඩීටේල්ස් කතා කරන්න. මේ බ්‍රෑන්ඩ් එක ගත්තොත් එහෙනම් මේ බ්‍රෑන්ඩ් එක ෂූ වලට පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඒ වුණාට ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. බ්‍රෑන්ඩ් එක නම කිව්වොත් එහෙම ලිවයිස්. ගොඩක් කට්ටිය අහලා නැතුව ඇති ලිවයිස් ෂූස් කිව්වහම අද මම ගෙනත් තියෙන්නේ ලිවයිස් solid black boot දෙක ගැන රිවිව් එකක් කරන්න. මේ boot දෙක එන්නේ black color and white color වලින් විතරයි. අපි බලුවොත් එහෙම black color එකේ අමුතු unique appearance එකක් තියෙනවා මේ boot එකේ. ඒ වගේම ගත්තොත් එහෙම මේ boot එක ගැන 100% manufacture කරලා තියෙන්නේ PU වලින්. ඒ කියන්නේ PU කියන්නේ polyurethane කියන material එකෙන්. මේක ගොඩක් flexible material එකක්. ඒ වගේම හොඳ comfortable material එකක්. ඒකෙන් තමයි මේ shoe එක manufacture කරලා තියෙන්නේ. අපි මේ shoe pair එකෙන් එක shoe එකක් අරගෙන කතා කරමු මේ shoe එක ගැන in detail. මෙන්න මෙහෙමයි මේ shoe එකේ appearance එක පේන්නේ. outer appearance එක අපිට බලනකොට පේන්නේ full black solid color එකකින් තියෙනවා. black lace තියෙනවා. Levi's tag එක තියෙනවා. ඒගොල්ලන්ගේ unique red and white color එකකින්. ඒක විතරයි black නැත්තේ. අනිත් ඔක්කොම full black වලින් තමයි තියෙන්නේ. මුලින්ම shoe එකේ tongue එකට ගියොත් එහෙම tongue එකේ Levi's logo එක emboss කරලා තියෙනවා white color එකෙන්. එහෙම ලේස් වලට ගිහලා බලමු. මේකේ හොඳ solid ලේස් එකක් තියෙනවා. ගොඩක් දුරට shoe එකේ body color එකට match කරලා තියෙනවා ලේස් color එක. ගොඩක් unique look එකක් දෙන්න වෙන්නේ තේම කරලා තියෙන්නේ. shoe එක ගත්තොත් එහෙම මේක boot cut තියෙන එකක්. ඒ කියන්නේ high rise එකක් තියෙන shoe එකක්. අපි බලමු shoe එකේ side එකේ කොහොමද මොනවද details එන්නේ කියලා. shoe එකේ side එක ගත්තොත් එහෙම තනිකරම solid look එකක් තියෙන්නේ. air vent විදියට පොඩි holes පහක් වගේ තියෙනවා. ඊට පස්සේ අනිත් සයිඩ් එක ගත්තොත් ඒත් ඒ වගේමයි solid look එකක් තියෙන්නේ. ඒ වගේම මේ පැත්තේ air vents තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තමයි Levi's logo එක තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි Levi's logo එක ඔයගොල්ලෝ ලං කරලා බලුවාම පේන්නේ. toe box එක ගැන කතා කරොත් එහෙම toe box එක solid toe box එකක් තියෙන්නේ. toe box එක white toe box එකක් තියෙන්නේ. අනිත් shoes එක කතා කරනකොට ඒ shape එක හරියට බලනකොට Nike Air Force 1 එකේ වගේ white toe box එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි shoe එකේ ඇතුළට ගියොත් එහෙම shoe එකේ හොඳ cushioning එකක් තියෙනවා. ඉලි 8ක වගේ thickness එකක් තියෙන හොඳ cushion එකක් තියෙනවා. ඒ cushion එකෙන් හොඳ compatibility එකක් හම්බ වෙනවා කකුලට මේ shoe එක use කරගෙනකොට. ඊට පස්සේ අපි බලමු shoe එකේ කොහොමද insole එක තියෙන්නේ කියලා. insole එක හොඳ thickness එකක් තියෙන insole එකක් තියෙනවා. ඒකත් මිලි 8ක වගේ thickness එකක් තියෙන insole එකක් තියෙනවා. හොඳ compatibility එකක් ඔයාලට හම්බෙන්න තමයි වගේ හොඳ insole එකක් දාලා තියෙන්නේ. ඒ වගේම ඒක ගොඩක් dual branded shoe එකක් තමයි. ඒ හින්දා ගොඩක් වෙලා use කරන්න පුළුවන් වෙන්න තමයි එම හොඳ cushioning feeling එකක් දීලා තියෙන shoe එකේ ඇතුළට. අපි shoe එකේ back එක ගැන කතා කරොත් එහෙම shoe එකේ back එකේ mid එකේ Levi's logo එක emboss කරලා තියෙනවා. ඒම තමයි back එක තියෙන shoe එකේ. ඊට පස්සේ අපි කතා කරමු shoe එකේ sole එක ගැන. shoe එකේ sole එක ගත්තොත් එහෙම 100% double sole එකක් තියෙන්නේ. හොඳ durability එකක් තියෙන sole එකක් වගේ පේනවා. touch and feel කරලා බලුවාම ඒ වගේම හොඳ rubbery feeling එකක් තේරෙනවා මේක touch කරලා බලුවාම. shoe එකේ upper එකයි sole එකයි 100%ම sewing line එකකින් stitch කරලා තියෙනවා. මොකද මේකේ තව durability එක වැඩි වෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ. දැන් අපි කතා කරමු shoe එක sole එකේ යට ගැන. sole එකේ යට Levi's logo එක mention කරලා තියෙනවා. ඒ වගේම ඒක විදිහේ cuts දාලා තියෙනවා shoe එකේ sole එකට. මං හිතන්නේ හොඳ grip එකක් දෙන්න තමයි මෙහෙම cuts දාලා තියෙන්නේ. ඒකින් unique appearance එකක් පේනවා shoe එකට. ඒ වගේම මේ shoe එකේ sole එක ගත්තොත් එහෙම අඟලක වගේ thickness එකක් තියෙන sole එකක් තියෙන්නේ all around. ඒක front එකෙත් සමානයි back එකට යනකොට සමානයි. වෙනසක් වෙලා නැහැ. ලොකු වෙනසක් වෙලා නැහැ. මම මේ shoe එක ගත්තේ Levi's India website එකෙන්. Levi's India website එකේ බලනකොට මේ shoe එකේ price එක මුදලින් රුපියල් 10000කට වගේ කිට්ටු වෙන price එකක් තියෙන්නේ. ඒ price එකට මේ shoe එක මට හිතෙනවා worth කියලා. මේ shoe එකත් use කරලා බලලා මම ඉදිරියට updates ගේන්නම් කොහොමද කියලා මේ shoe එක ගැන.